ආයුබෝවන් නංගි මල්ලි. ඉතින් අද මම අරගෙන ආවේ ඔයාලා ගොඩක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක්. ඔයාලා මගෙන් ඉල්ලුවා බයෝ වලට වැඩ කරන්නේ කොහොමද? ස්ට්‍රක්චර් හදාගන්නේ කොහොමද? එසේ හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම අද ඒ වීඩියෝ එක අරගෙන තමයි ආවේ. ඉතින් නංගි මල්ලි මම එක්සෑම් එක කරේ තර්ඩ් ෂයි එකේ. මමත් ඒ ෂයි එකේ තමයි හරියටම දැනගත්තේ කොහොමද වැඩ කරන්න ඕන, කොහොමද ළමයෙක් බයෝ කරන ළමයෙක්, මැත්ස් කරන ළමයෙක් කොහොමද පාඩම් ටික කරගන්න ඕන. ඒ දේවල් මං හැම දෙයක්ම දැනගත්තේ ඒ ෂයි එකේදී. ඉතින් මං දැනගත්තු ඒ දේවල් මම කැමතියි ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. කොහොමද වැඩ කරන්න ඕන, කොහොමද ලකුණු වැඩි කරගන්නේ. ඒ හැමදේම අපි අද මේ වීඩියෝ එකේදී කතා කරමු. හරි නංගි මල්ලි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. නංගි මල්ලි දැන් අපි ගත්තොත් බයෝ සිලබස් එක ගොඩක් ලොකු සිලබස් එකක්. එතකොට ඒ සිලබස් එක ඇතුලේ ඔයාලට කරන්න තියෙන වැඩ සාමාන්‍යයෙන් වැඩි. ඒ වගේම මැත්ස් වලත් එහෙමයි. එතකොට කෙමිස්ට්‍රි ෆිසික්ස් එක ඒ දේවල් බැලන්ස් කරගෙන අපි ඒ එක්සෑම් එක හරියට කරගන්න ඕන. මොකද එක සබ්ජෙක්ට් එකක් හරි ෆේල් වුණොත් ඉසෙඩ් එක රින වෙනවා. එතකොට කැම්පස් යන්නවත් මොකක්වත් කෝස් එකකටවත් ඇප්ලයි කරගන්න බැරි වෙනවනේ. එතකොට අපි ඒ සබ්ජෙක්ට් තුනම බැලන්ස් එකේ කරගෙන යන්න ඕන. හරි. එතකොට නංගි මල්ලි බයෝ ගැන ගත්තොත් බයෝ ගැන කතා කරොත් අපි මුලින්ම කතා කරමු ස්ට්‍රක්චර් කොහොමද හදාගන්නේ කියලා. නංගි මල්ලි මටත් ස්ට්‍රක්චර් ලිව්වට ලකුණු තිබුණ නැහැ. මම පන්ති ගියපු සර්ගේ හැමදාම පේපරේ බලලා දෙනකොට මගේ ස්ට්‍රක්චර් ගොඩක් වැරදි. ස්ට්‍රක්චර් එකේ ලකුණු ඇත්තෙම නෑ. එතකොට මම පන්ති ගියපු සර් මට දීපු පේපර් හැම සතියෙම පේපරයක් දෙනවනේ. එතකොට මේ පේපරේ තියෙන ස්ට්‍රක්චර් එක ඊට පස්සේ සතියේ මාකින් එකක් දෙනවනේ. අන්න ඒ මාකින් එකත් එක්ක අරගෙන පේපරේ තියෙන ස්ට්‍රක්චර් පේපර් එක ආයිත් මම වෙනම කොලයක ලිව්වා. ඒ කියන්නේ පේපර් එක ලිව්වේ නෑ. පේපර් එක අරගෙන උත්තර ටික ප්‍රශ්නේ බල මාකින් එක බලාගෙන උත්තර ටික ලිව්වා. එහෙම හැම පේපර් එකකටම කරා. ඒ වගේම අපි දැන් කලින් කරපු පේපර් තියෙනවනේ. ඒ පේපර් ආයි රිවයිස් වෙන්න ආයි මාසෙකින් වගේ අරගෙන ආයි මුලින්දන් ආයි ලිව්වා. එහෙම තමයි ස්ට්‍රක්චර් වලට කරේ. ගොඩක්ම ස්ට්‍රක්චර් හැදෙන්නේ ලියන එකෙන්ම තමයි. ඒ වගේම තමයි පාස් පේපර් ස්ට්‍රක්චර් අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒ පාස් පේපර් ස්ට්‍රක්චර් කරනකොට නංගි මල්ලි අපිට තේරෙනවා මාකින් එකේ උත්තර දීලා තියෙන්නේ මෙන්න මේ විදියට, ලකුණු බෙදෙන්නේ මේ විදියට, මෙන්න මේ වචන අනිවාර්යෙන් තියෙන්න ඕන මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම අපිට තේරෙනවා. ඒ වගේම නංගි මල්ලි අපිට නිව් සිලබස් තියෙන 2019 ඉඳන්. එතකොට බයෝ පාස් පේපර් ගොඩක් අඩුයි තියෙනවා. එතකොට මම නම් ගොඩක්ම කරේ හින්දා පන්ති ගියපු සර් මට දීපු පේපර් තමයි. ඒ වගේම නංගි මල්ලි දැන් ස්ට්‍රක්චර් දැන් ඉස්සර වගේ නැහැ. ඒ වගේම තමයි දැන් අර අපිට ඉස්සර මතයක් තිබ්බනේ කලින් පාස් පේපර් වලින් ප්‍රශ්න එන්නේ නැහැ කියලා. හැබැයි දැන් එහෙම නැහැ. දැන් ඔයාලට පේනවා ඇති 25 විභාගෙ වුණත් 24 ඇහුවා. ඒ අහපු කොටස් වලින්ම ආය අහුවා. කියන්නේ ප්‍රජනනය වගේ කොටස් ආය අහනවා. ඒ වගේම තමයි ශාක පාඩමේ අන්තිමට තියෙන කොටස් ඒවා ආයි අහනවා. එතකොට ඔයාලට තේරෙනවා දැන් අර බයෝ පාස් පේපර් වලටත් වටිනාකමක් තියෙනවා. ඒවයි තියෙන essay ඇහෙනවා, MCQ ස්ට්‍රක්චර් ඇහෙනවා. එතකොට ඒවා අපි හොඳටම පුරුදු වෙලා යන්න ඕන. හරිද? හරි. එතකොට ස්ට්‍රක්චර් වල කතාව ඔච්චරයි. ඊට පස්සේ අපි යමු essay එක පැත්තට. essay එකට නංගි මල්ලි දැන් essay එක සාමාන්‍යයෙන් ගොඩක් ලියන්න තියෙනවනේ. සාමාන්‍යයෙන් විනාඩි 30ක් තමයි දෙන්නේ. උනාට විනාඩි 25න් වගේ අපි ලියන්න පුරුදු වෙලා ඉන්න ඕනේ විභාගෙට යද්දි. ඒ කාලේ වෙද්දි. එතකොට නංගි මල්ලි දැන් essay එක ගත්තාම essay එකට අපිට හැම ඒ කියන්නේ විභාගෙට මාසයක් තියා වගේ essay එකට ලෑස්ති වෙන එක ටිකක් අමාරුයි. ඒ කියන්නේ දැන් බයෝ essay එකක් ගත්තාම ඒකේ ලකුණු දෙන පොයින්ට් තියෙනවනේ. වචන තියෙනවා. ඒ වචනේ නැති වුණොත් ඒ මුළු වාක්‍යයම වැරදි. එහෙම ඒවා තියෙනවනේ. එතකොට අපි අර මහා හැලි වගේ ලිව්වට වැඩක් නැහැ. ඒවට ලකුණු හම්බෙන්නේ නැහැ. මගෙත් එහෙමයි. මගෙත් හෙන හැල්ලක් වගේ ලියලා තියෙනවා පිටු ගණන්. ඒ වුණාට අපේ ඉන්ස්ට්‍රක්ටර් කියනවා එහෙම ලිව්වට වැඩක් නැහැ. ඒවයි අවශ්‍ය වචන නැත්නම්. අන්න ඒ වගේ. එතකොට අපි අර essay ලියලා පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ විභාගෙට දැන් ඔයාලට 26 ළමයෙක්ට වුණත් මාස 7ක් 8ක් වගේ තියෙනවා. එතකොට ඒ ළමයි අනිවාර්යෙන් දැන් ඉඳන් essay ලියන්න පුරුදු වෙන්න ඕන. නංගි මල්ලි මම තර්ඩ් ෂයි එකේ කරේ essay ලියනකොට ආවර්ජනා ටියුට් තිබ්බ මට. ඒ කියන්නේ ෆෝන් එකේ තිබ්බ PDF.
ඒවා මම ඩවුන්ලෝඩ් කරගත්තා. ඩවුන්ලෝඩ් කරගෙන දැන් හිතන්නකො දෙවනි පාඩමෙන් කියලා. දෙවනි පාඩමෙන් ඒ ටියුට් එකේ තියෙනවා එන්න පුළුවන් හැම රචනා ප්‍රශ්නයක්ම يعني මාතෘකාව. අන්නේ මාතෘකා ටික මම වෙන වෙනම කොළ කැලි වල ලියාගත්තා. ලියාගෙන ඒක බෝතලයකට දාගත්තා. එහෙම තුන්වෙනි පාඩමට හතරවෙනි පාඩමට එහෙම හැම පාඩමකම හැම ලියලා කොළ කැලි වල ලියලා බෝතලයකට දාගත්තා. ඊට පස්සේ මම කරේ හැමදාම උදේට ඒ බෝතලෙන් අහම්බෙන් කොළ දෙකක් අරගෙන රචනා එසේ දෙකක් ලිව්වා. ඊට පස්සේ හවසටත් ඒ වැඩේම කරා. එහෙම අහම්බෙන් තෝරගෙන ලිව්වා. ඔයාලට පුළුවන් ඕනනම් මේක දෙවෙනි පාඩමට වෙනම බෝතලයක් හදලා තියාගන්න. තුන්වෙනි පාඩමට වෙනම. එහෙම Tamanට කැමති නම් පාඩම් විදිහට යන්නත් පුළුවන්. නැත්නම් මං කරා වගේ එකම ඒ කියන්නේ කවලමේ ඔක්කොම පාඩම් වලින් එන විදිහට ලියන්නත් පුළුවන්. හරිද? එහෙම තමයි එසේ ලිව්වේ. හැබැයි මට නම් සාමාන්‍යයෙන් වෙන පන්තිත් එක්ක දවසට එසේ 4ක් ලියන එක ගොඩක් අමාරු වුණා. ඉතින් මට බොහෝ වෙලාවට ලියුනේ එසේ 2යි. සමහර දවසට 1 එසේ 1යි. එහෙම තමයි. ඒ කියන්නේ සමහර පන්ති ගොඩක් වෙලා තියෙනකොට එසේ 1 ලියන්න වෙලාවක් ආවේ නැහැ. ඉතින් එහෙම තමයි එසේ 1 දවසට ගානේ ලිව්වේ. ඊට පස්සේ නාංගිමලි දැන් එසේ ඔයාලා හිතන්නකෝ සතියක් ලියාගෙන ගියා කියලා. එතකොට සතියට 1 එසේ 1 ගානේ එසේ 7ක් ලිව්වා කියන්නකෝ. ඊට පස්සේ ඔයාලා ඒ සතියේ අන්තිමට හෝ ඊළඟ සතියේ සඳා අන්න ඒ දවසේ ඒ එසේ ටික රිවයිස් කරන්න ඕන. හරිද? එතකොට දැන් ඔයාලා එසේ 7ක් ලිව්වා නම් අන්න එසේ 7 පොඩ්ඩක් උඩින් බලාගෙන ඊට පස්සේ එකයි තනියෙන් ලියන්න පුරුදු වෙන්න ඕන. හරිද? එතකොට එහෙම ලියලා Tamanට ඒ වයින් මොනවද අඩුපාඩුනේ මග ඇරුනේ මොන පොයින්ට්ද අමතක වෙලා තියෙන්නේ දැන් මේ වෙනකොට එහෙම කියලා බලලා ඒ පොයින්ට් ආයි පාඩම් කරගන්න ඕන. හරිද? එහෙම තමයි කරන්න ඕන. මං හිතන්නේ දැන් ඔයාලා හිතන්නකෝ ඔය රිවයිස් කරන වෙලාව ඔයාලා ඔය වැඩේට දෙන්න නැතුව වෙන වැඩක් කරනවා කියලා ඒ වෙලාවේ සාමාන්‍යයෙන් රිවයිස් කරන පැය 2ක් වගේ ගියා කියන්නකෝ එසේ 7ම. හරිද? දැන් ඔය පැය 2 ඔයාලා දෙන්න නැතුව ඔයාලා ඒක වෙන වැඩකට දුන්නොත් අපරාධයේ කාලේ. ඒ කියන්නේ අපි භාවිතා කරන කාලයෙන් අපි පාඩම් කරන දේවල් රිවයිස් කරන්න ගන්න කාලය තමයි රත්තරන් වගේ කාලේ. ඒ කාලේ වටිනාකම කියලා නිම කරන්න බෑ නංගි මල්ලි. හරිද? ඒක හැම විෂයකටම එහෙමයි. හරිද? එතකොට ඔයාලා අන්න ඒ පැය 2 හෝ Tamanට සමහර ළමයිට ඉතින් දුර්වල නම් පාඩම් අමතක නම් අනිවාර්යෙන් පැය 3ක් විතර යාවිතින් කරන්න දෙයක් නෑ. ඒක ඔයාලගේ කාලය අරගෙන ඒක රිවයිස් කරන්න. හරිද? අපි කරන හැම වැඩේකම රිවයිස් පාර්ට් එකේ තමයි වැඩි වටිනාකම තියෙන්නේ. හරිද නාංගි මල්ලි? එතකොට එහෙම රිවයිස් කළා ඒ එසේ ටික හදාගන්න. හරිද? එහෙම එසේ සතිය ගානේ ලියාගෙන යන්න. හරිද? මං කියපු විදියට. ඊට පස්සේ දැන් ඔයාලා පේපර් ක්ලාස් යනවනේ. පේපර් ක්ලාස් ගියහම අන්නේ පේපර් ක්ලාස් එකේ දෙන පේපර් වල එසේ ටික තියෙනවනේ. ඒවත් අරගෙන ඇවිල්ලා ඔයාලා දැන් එසේ 4යින් තෝරගෙන ලියන්නේ. ඉතුරු ඒවා තෝරගන්න නැති සමහරට අමතකයි නැත්තම් බෑ එහෙම කියලා හින්දානේ. අන්න ඒවත් ගෙදර ඇවිල්ලා ආයෙ ලියන්න. හරිද? ඒ කියන්නේ පේපර් ක්ලාස් ගියේ අද නම් අද ගෙදර ඇවිල්ලා අද හවසට ආයෙ ලියන්න බලන්න. හරිද? ඒ අමතක නම් ඒව බලලා එහෙම ආයෙ ලියන්න. හරිද? දැන් ඔයාලා හිතන්න ඔයාලා ඔන්න මාතෘකාවක් තෝරගත්තා. හරිද? ජීවයේ රසායනික පදනමෙන් ඔයාලා හිතන්නකෝ ප්‍රෝටීන් වල ව්‍යුහ ආකාර විස්තර කරන්න. හරිද? අන්න එහෙම රචනා ප්‍රශ්නයක් ඔයාලට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔයාලා ඒක ලියන්න දන්නේ නැහැ. එතකොට ඔයාලා මොකද්ද කරන්න ඕන? ඔයාලා හිතන්නකෝ ඒක අද උදේ හම්බුනේ ඒ රචනා ප්‍රශ්න කියලා. අද උදේ එක බලන්න. හරිද? ඒකට අදාළ නෝට් එක බලන්න. හරිද? බලලා ඊට පස්සේ පොත පැත්තකින් තියන්න. ඊට පස්සේ පැය 2ක් විතර වෙන වැඩක් කරලා, ඒ කියන්නේ වෙන පාඩම් වැඩක් මොකක් හරි කරලා ඊට පස්සේ ආයි අරක ලියන්න. එහෙම ලියලා බලන්න Tamanට පොයින්ට් කොච්චර අඩු වෙනවද එහෙම කියලා. හරිද? එහෙම බලලා අඩු වෙන පොයින්ට් ආයි ලියන්න. හරිද? හරි. ඊට පස්සේ නාංගි මල්ලි එසේ එහෙම කරන්න. එසේ වලට ඊට පස්සේ ඔයාලා බයෝ පාඩම් කරනවා කියනවනේ. හරිද? මම පාඩම් කරන්න මම 3rd ෂයි එකේ කරපු වැඩක් කියන්නම්. හරිද නාංගි මල්ලි? ඒ කියන්නේ ගොඩක් සර්ලා කියනවා සාමාන්‍යයෙන් බයෝ අන්තිම මාසේ වගේ ගොඩ දා ගන්න පුළුවන් කියලා. හරිද? එහෙම පුළුවන් නාංගි මල්ලි කලින් වැඩ කරලා තියෙන ළමයෙක්ට නම්. හරිද? මම ෆස්ට් ට්‍රයි එකෙත් සෙකන්ඩ් ට්‍රයි එකෙත් මට ඇත්තටම මම බයෝ කිසිම වැඩක් කරලා තිබුණ නැහැ. සෙකන්ඩ් ට්‍රයි එකේ කොහොම හරි යන්තම් පාස් වුණා. ඒ අන්තිම මාසේ වැඩ කළා. හැබැයි මට ඒක ගොඩක් අමාරු වුණා. ඒ කියන්නේ මම බයෝ වචන දන්නේ නැහැ, බයෝ පාඩම් දන්නේ නැහැ. අන්තිම පාඩම් අල්ලලා තිබුණේ නැහැ. මුල් පාඩම් විතරයි මම දන්නේ. පස්වෙනි පාඩමම ගන්නකො නංගි මල්ලි. ඒක ගොඩක් ලොකු පාඩමක්. එතකොට ඒ පාඩමේ තියෙන දේවල් මතක තියාගන්න හරිම අමාරු වුණා. ඒ කියන්නේ අපි අර පළවෙනි වතාවට ඒ පාඩම් අල්ලනකොට
ඒවයින් එසේ එකක් ලියා ගන්න අපිට හරිම අමාරුයි. ඒ කියන්නේ අර ඔයාලට මතකද ශ්වසනය පාඩමේ තියෙනවා අර මේ හර බැර කරන ඒවා අන්න O2 හර කරන ඒවා CO2 හර බැර කරන ඒවා අන්න ඒවා තියෙනව නේද අර සමතුලිතතාව අන්න ඒ ටික ඒවා මතක තියාගන්න හරිම අමාරුයි. ඒ වගේ ගැඹුරු තැන් ගොඩක් තියෙනවා. පස්වෙනි පාඩමම ඇතුළෙම. ඉතින් නංගි මල්ලි ඒ වගේ දේවල් අපිට එහෙම ලේසියෙන් එහෙම එකපාරක් බැලුවා කියලා එහෙම මතක තියාගන්න හරි අමාරුයි. භාගයට මාසෙකට කලින් එහෙම හරි අමාරුයි. සාමාන්‍ය ළමයෙක්ට මං කියන්නේ. හරිද? මගේ සාමාන්‍ය ළමයෙක්ට. ඉතින් මම කරේ තර්ඩ් ෂයි එක පටන් ගත්ත දවසේම මට හිතුණා හරි මම කරපු වැඩේ වැරදි ෆස්ට් ෂයි එකේ සෙකන්ඩ් ෂයි එකේ. ඉතින් මම තර්ඩ් ෂයි එකේ මුලින්දම බයෝ පාඩම් කරන්න පටන් ගත්තා. හරිද? පාඩම් කරනවා කියන්නේ මුලින්ම උගන්වනවනේ. ඉගෙනුවට පස්සේ මම ඒක දවසකට පස්සේ ආයි බැලුවා. හරිද? ආයි ගොඩක් වෙලාව අරගෙන ඒ පාඩම දෙතුන් සැරයක් කියවලා මට මතක හිටින විදිහට මම හයියෙන් කතා කරලා එහෙම පාඩම් කරන්නේ. ඉතින් නිදහස් තැනකට ගිහිල්ලා හයියෙන් කතා කරලා එහෙම මම ඒක පාඩම් කරගත්තා. හරිද? ඒකට ටිකක් වෙලා ගියා ඉතින්. ඒ කියන්නේ මම ෆස්ට් ෂයි එකේ සෙකන්ඩ් ෂයි එකේ ඒවා හරියට පාඩම් කරලා නැහනේ. එතකොට ඒ වචන මතක හිටින්නේ නැහැ. හරි අමාරුයි. කරගන්න හරිම අමාරුයි. බෑ කියලා මම හිතන්නේ. මේවා මතක හිටින්නේ නැහැ කියලා හිතෙනවා. එක වෙලාවකට මේ එක වෙලාවකට හිතෙනවා මේවා මං කරගත්තු ගොංකම් කියලා එහෙම හිතෙනවා. ඒ වුණාට මං කොහොම හරි කරා ඒක. හරිද? ඊට පස්සේ මම කරේ දැන් පාඩම් කරානේ සර් ඉගෙනුවට පස්සේ දවසේ පාඩම් කරා. ඊට පස්සේ ආයි දවස් දෙකකට පස්සේ ආයි පාඩම් කරා. ඒ කොටසම එච්චර වෙලා යන්නේ නැහැ. එතකොට පාඩම් කරන්න. එතකොට වචන මතකයි පාඩම් කරපු දේ භාගයක් වගේ මතකයි. ඔන්න ඊට පස්සේ හරි ඒ දවසත් පාඩම් කරලා එහෙම තියාගත්තා. ඊට පස්සේ ආයි එක මම සතියකට පස්සේ පාඩම් කරා. හරිද? එතකොට තවත් ලේසි පාඩම් කරන්න. එතකොට අච්චර වෙලාව යන්නේ නැහැ. හරි. මේ පිටුව ගන්නකොටම හරි දැන් පිටුවේ තියෙන ඒවා යන්තම් මතක් වීගෙන එනවා. හරිද? මේකේ තිබුණේ මේ වගේ කරුණු ටිකක් මේක මෙහෙමයි තිබුණේ එහෙම කියලා මතක් වීගෙන එනවා. ඊට පස්සේ මම ආයි මාසෙකට පස්සේ පාඩම් කරා. හරිද? එච්චරයි මම කරේ පාඩම් කරනවා කියලා සාමාන්‍යයෙන් 4 සැරයක් වගේ තමයි කියවෙන්නේ. එතකොට පොත එක පාඩමක්. ඊට පස්සේ ඒ පාඩම් කරපු අමතකුනේ නැහැ නංගි මල්ලි. මොකද අර මම පේපර් ක්ලාස් ගියානේ. එතකොට ඒවයින් එසේ හම්බ වෙනවා, ස්ට්‍රක්චර් හම්බ වෙනවා, MCQ හම්බ වෙනවා. එතකොට ඒවත් එක්ක අර පාඩම් කරපු ආයි මතක් වුණා. අමතක තැන් මතක් වුණා. එතකොට ඒ අමතක තැන් මම පේපර් ක්ලාස් එකේදී දැන් මට අමතකයි කියන්නකෝ ඒ පේපරේ ලියා ගන්න මම පොඩි පොතක් ගෙනිච්චා. ඒක අපේ සර් කිව්වේ. පොඩි පොතක් ගෙනිච්චා. ඒ පොතේ මම ලියාගත්ත මට අමතක මොන පාඩද කියලා. හරිද? ඊට පස්සේ ගෙදර ඇවිල්ලා පාඩම් කරා. හරිද? ඊට පස්සේ නංගි මල්ලි දැන් ඔහොම පාඩම් කරන්න. හරිද? එහෙම ඊට පස්සේ මම ওই පාඩම් කරන දවස් දැන් මට අමතක වෙනවනේ. දැන් මං අද පාඩම් කරා නම් මට මතක නෑ. දැන් ඇයි එහෙම දැන් ඒ කියන්නේ සාමාන්‍ය එක සැරයකට පාඩම් දෙකක් වගේ පාඩම් කරන. ඒ කියන්නේ මුල පාඩමකුයි අන්තිම පාඩමකුයි. එතකොට දවස් මතක නෑ පාඩම් කරපු. ඒකට මම කරේ පාඩම් කරන පිටුවේ මුලින් උඩින්ම දවස ලියාගත්තා. හරිද? පාඩම් කරන දවස ලියලා ඒකට ටික් එකක් දැම්මා. හරිද? එතකොට දන්නවනේ හරි මේ දවසේ පාඩම් කරා. ඊට පස්සේ දවස් දෙකක් ආපස්සට ගැනලා ලියාගත්තා මේ ආයි පාඩම් කරන්න තියෙන දවස. හරිද? එහෙම කරාම පොත පෙළුවහම මතක් වෙනවනේ. ආයි පාඩම් කරන්න තියෙන මේ දවසේ කියලා. එතකොට අමතක වෙන්නේ නැහැ. හරිද? එහෙම කරන්න. එතකොට ඒක මම හිතනවා ගොඩක් සාර්ථකයි කියලා. ඔය අමතක වෙනව නම් පාඩම් කරන්න තියෙන දවසේම. හරිද? ඊට පස්සේ නංගි මල්ලි තව කියන්න තියෙනවා නම් බයෝ ගැන. බයෝ වල ගොඩක්ම අර මේ ප්‍රසිද්ධ දේ තමයි මයින්ඩ් මැප්ස්. හරිද? මමත් ඕක ගැන දැනගත්තේ තර්ඩ් ෂයි එකේදී, ෆස්ට් ෂයි එකේදී, සෙකන්ඩ් ෂයි එකේදී ගොඩක් සර්ලා එහෙම කිව්වා මේ මයින්ඩ් මැප්ස් ගහන්න ඒවයින් මතක හිටිනවා එහෙම කියලා. හරිද? ඒ වුණාට මට තේරුන්නේ නැහැ මයින්ඩ් මැප්ස් කියන්නේ මොනවද, කොහොමද ඒවා ගහන්නේ එහෙම කියලා මම දන්නේවත් නැහැ. හරිද? මම ඉතින් දන්නේ මම ඔහේ පාඩම් කරගෙන ගියා. ඊට පස්සේ තර්ඩ් ෂයි එකට ආවා. තර්ඩ් ෂයි එකේදීත් මම දන්නේ මයින්ඩ් මැප්ස් කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ පන්ති කියපු සර් උගන්වද්දී ඒ පාඩම තියෙනවනේ. ඒ පාඩම කනෙක්ට් වෙන තැන් පෙන්නුවා. හරිද? ඒ කියන්නේ දැන් කැල්සියම් කියලා හිතන්නකො. කැල්සියම් කියන මූලද්‍රව්‍ය අපිට අවශ්‍ය මූලද්‍රව්‍යයක්. ඒක දෙවෙනි පාඩමේ තියෙනවා. හරිද? ආයි පස්වෙනි පාඩමේදී අහුවෙනවා. ඒකේ ඌනතා ඊට පස්සේ වැදගත්කම් ඒවා අහුවෙනවා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා තව තැන් ටිකකදී අහුවෙනවා. හරිද? කැල්සියම් ගැන. ඒ හැම තැනක්ම ලින්ක් කරලා පෙන්නුවා. හරිද? ඊට පස්සේ ඒ මුළු පාඩමම තියෙන දැන් ඔයාලා හිතන්නකෝ ජීවයේ රසායනික පදනම කියලා.
නැත්තම් ප්‍රෝටීන් ගැන කියලා හිතන්නකෝ ප්‍රෝටීන් වල ව්‍යුහාකාර 4 කියලා. ඒ ව්‍යුහාකාර 4 එකට කනෙක්ට් කළා පොඩි ෂෝට් නෝට් එකක් වගේ හදලා දුන්නා. හරිද? ඒ කියන්නේ ඒක Tamanට කැමති විදියක් නංගි මල්ලි. හරිද? ඒක අත්තකුරෙන්ම ලියන්න ඕනේ නැහැ. ඒක Tamanට කැමති විදිහේ රූපයක් වෙන්න පුළුවන්. ඔන්න දැන් ප්‍රෝටීන් වල ප්‍රාථමික ව්‍යුහය නම් නිකන් පොඩි මේ ඉරි කැල්ලක්. හරිද? ද්විතීයික ව්‍යුහය නම් අර මේ ඇල්ෆා හෙලික්සයයි බීටා රැලිතලයි ඒ වගේ පොඩි හැඩයක්. ඒ වගේ මොකක් හරි Tamanට ගැලපෙන විදිහක් ඊට පස්සේ කෙටි ක්‍රමයක් දාගෙන කවියක් හදාගෙන ඕන එකක්. හරි දැන් ඕන තරම් තාක්ෂණයේ දිනුනේ. එතකොට අපිට AI පාවිච්චි කරන්න පුළුවන්. එහෙම පාවිච්චි කරලා අපිට ඕන ඩීටේල්ස් දීලා අපිට ඕන නම් කවියක් හදා ගන්න පුළුවන්. නැත්නම් ෂෝට් මොකක් හරි කෙටි ක්‍රමයක් හදා ගන්න පුළුවන් ඕන එකක්. හරිද? එහෙම හදාගෙන ඒ පාඩම දැන් ඔයාලා හිතන්න ඒ ප්‍රෝටීන වල ව්‍යුහාකාර කියලා එතන පොඩි කොලයක්. හරිද? පොඩි කොලයක් ඒ ව්‍යුහාකාර 4 ගැන Tamanට මේ මතක දේ. හරිද? Tamanට මතක තියාගන්න පුළුවන් දේ. හරිද? ලියලා එතනම මේ දැන් අපිට තියෙන සම්පත් පොතනේ. සම්පත් පොතේ එතනම මම නම් කරේ ස්ටේපර් කටු ගහලා අලවගත්තා. හරිද? නැත්තම් ওই මයින්ඩ් මැප්ස් කියන කොළ එක එක තැන්වල දැම්මම ඕ හොයන්නත් බෑ. පිටි වෙලත් නෑ. එහෙම කියලා. හරිද? එතනම කටු ගහලා අලවගත්ත සම්පත් පොතේ. අර ඒ විදිහට Tamanට ගැලපෙන විදිහට. හරිද? Tamanට ගැලපෙන විදිහට මොකක් හරි තේරෙන විදිහකට ඒ පාඩම සාරාංශ කරලා ලියා ගන්න. හරිද? ලියා ගන්න, ඇඳ ගන්න ඕන දෙයක් කරගන්න. හරිද? ඒකට තමයි මයින්ඩ් මැප් එකක් කියන්නේ. කතාවක් හදා ගන්න. එහෙම. හරිද? එහෙම කරාම සාමාන්‍යයෙන් ගොඩාක් දේවල් මතක හිටිනවා. දැන් ඔය එසේ වලට එහෙම මම කරා හොඳ වැඩක් ඔය මයින්ඩ් මැප්ස් එකේ. ඒ කියන්නේ නංගිමලේ ඔය දිලීර ගැන තියෙනවනේ. දිලීර ගැන තියෙනකොට දිලීර වල ලක්ෂණ 14ක් විතර තියෙනවනේ. අන්නේ ලක්ෂණ 14 මම කරේ අර මේ පළවෙනි ලක්ෂණේ ඒක පොඩි රූපයක් ඇඳලා මේ තියාගත්තා. හරිද? පොඩි රූපයක් ඇඳා ඊට පස්සේ දෙවෙනි ලක්ෂණය ගත්තා. ඒකට පොඩි රූපයක් ඇඳා. ඒ කියන්නේ අර කයිටිනීමේ බහිස්සකිල්ලක් තියෙනවා කියන්නේ. අන්න එතකොට නිකන් රවුමක් ඇඳලා ඊට පස්සේ පිටින් මේ නිකන් බහිස්සකිල්ලක් වගේ එකක් ඇඳා. හරිද? අන්න ඒ වගේ එතකොට ඒ රූපේ හොඳට මතක තියෙනවා නංගි මලේ. ඒ කියන්නේ අපි එකක් ලියන්න ගියහම අපිට දැන් අර රූපේ බලලා තිබ්බහම මෙන්න රූපේ එකපාරම ඔළුවේ මැවෙනවම නංගි මලේ. ඒ කියන්නේ අර නෝට් එක වගේ නෙවෙයි. ඒ රූප ටික ඒ විදිහටම ඒ පිළිවෙලට 14ම එහෙම මැවෙනවා. හරිද? ඒක මට අදහා ගන්නත් බැරි වුණා. ඒ කියන්නේ සර්ලා කියලා තියෙන ඇත්තක් කියලා මට තේරුණා. මොකද අර ක්‍රමේ ඇත්තටම හරි ගියා. ඒ කියන්නේ නංගි මල්ලි Tamanට ගැලපෙන විදිය. හරිද? අනුන්ගේ දේවල් අපිට මතක හිටින්නේ නැහනේ. අපි හදාගත්ත දෙයක් අපිට මතක හිටිනවා. හරිද? අපි අතින් ඇඳලා, අපි පාට කළා, අපි කරන කුරුටු බලියක් අපිට මතක හිටිනවා. හරිද? එතකොට අන්න ඒ ක්‍රමේ ගොඩක් හොඳයි නංගි මල්ලි. හරිද? එසේ එකක් ලියන්න ගියා වුණත් එහෙම හොඳයි. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා අඳගත්තු මයින්ඩ් මැප් එක බලාගෙන දේවල් මතක් කරගන්න. හරිද? කරුණු මතක් කරගන්න. අමතක නම් ආයෙ පොඩ්ඩක් බලන්න. හරිද? එහෙම තමයි නංගි මල්ලි. කැපකිරීම අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ. ඔයාලා කැප කරන්නේ කොච්චරක්ද ඒ අනුව තමයි ඔයාලට මතක හිටින්නේ, ඔයාලට හරියන්නේ, ඒ හැමදේම. හරිද? ඊට පස්සේ නංගි මල්ලි වැරදුනාට කිසිම වෙලාවක බය වෙන්න එපා. අනිවාර්යෙන් හරියනවා. මොකද දැන් අපිට වුණත් ඉතින් අවුරුදු 5ක්. හරිද? එතකොට ඉතින් අම්මලා තාත්තලා කෑ ගහනවා, බයිනවා. ඉතින් එහෙම තමයි නංගි මල්ලි කාලේ යනවා. හැමදාම වර්ධින්නේ නැහැ මිනිස්සුන්ට. වැරදිලා එක තැනකදී හරියනවා. එතනින් පස්සේ දිගටම හරියනවා නංගි මල්ලි. හරිද? ඒක නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. කිසිම දෙයක් ඒ කියන්නේ Tamanට හිතිලා අලුතෙන් කරන්න හිම බය වෙන්න එපා. හරිද? දැන් ඔයාට හිතුනොත් මට බයෝ මතක තියාගන්න මේ ක්‍රමේ හරියයිද දන්නේ නැහැ කියලා හිතුනොත් කරලා බලන්න නංගි මල්ලි. හරිද? ඒ වුණාට මේක කවුරුවත් කිව්වේ නෑනේ. මට හරියයිද දන්නේ නැහැ, ෂුවර් නෑ. එහෙම කියලා හිතින් එපා. ඔයාලා කරලා බලන්න. හරිද? හරි. ඒ වගේම ඔයාලව අව탁සේරු කරගන්න එපා. පාඩම් මතක හිටින්නේ නැති වෙනකොට අයියෝ මම නම් මෝඩෙක් එහෙම කියලා අව탁සේරු කරගන්න එපා. මොකද මමත් කරා. හරිද? ඒ කියන්නේ මට හිතුණා අයියෝ මට නම් බැරුව ඇති. මේ වෙන ළමයි නම් කරනවා කොහොම මතක තියාගන්නවත් දන්නේ නැහැ මේවා. කොච්චර කරත් ලකුණුත් නැහැ. එහෙම කියලා මේ මටත් හිතුණා. ඒ කියන්නේ එහෙම හිතෙනවා. හරිද? ඒ කාලෙට එහෙම හිතෙනවා. ඒක සාමාන්‍යයි. ඒව ගණන් ගන්න එපා. මොන දේ හිතුණත් Tamanට අන්තිමේ ඉතුරු වෙන්නේ ඉගෙනගත්තු දෙයක් විතරයි නංගි මල්ලි. ඒ හින්දා මම කියන උත්සාහය අතරින් නැතුව මං කියපු දේවල් ටික කරලා බලන්න. මමත් කරේ ඕවා. අනිවාර්යයෙන්ම ලකුණු වැඩි වෙයි. ඒ වගේම ඔයාලට පාඩම් මතක හිටිනකොට ඔයාලා ගැන විශ්වාසයක් ඇති වෙයි. හරිද? ඔයාලා ගැන විශ්වාසයක් ඇති වෙයි. මට දැන් මේක කරන්න පුළුවන්. එහෙම කියලා. හරිද?
ඒ හින්දා බය නැතුව ඔයාලගේ වැඩේ ඔයාලා කරන්න අනිවාර්යෙන් හරියනවා. හරිද? ඔය කියපු ක්‍රම ටික ඇතුලේ නංගි මල්ලි කිසි දෙයක් නෑ. ඒ කියන්නේ ආයි අලුතෙන් කියලා හිතන්න දෙයක් නෑ. හරිද? ඔයාලට හැමදේම දැන් මං කිව්වා. හරිද? මං කරපු කිසිම දෙයක් හංගන්න නැතුව මම කිව්වා. හරිද? ඉතින් නංගි මල්ලි තව මොන හරි දැනගන්න තියෙනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාලා අහන්න. ඒ වගේම channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මොකද මම දිගටම වීඩියෝ දානවා. ඔයාලට තියෙන ප්‍රශ්න වලට අනිවාර්යෙන් මම උත්තර අරගෙන එන්නම්. ඉතින් නංගි මල්ලි ඔයාලට මොන හරි තව දැනගන්න තියෙනම් අනිවාර්යෙන් අහන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. හැමෝටම thank you.